ඔන්න යාළුවනේ අපි හදන්න යන්නේ අද විශේෂ කෑමක්. මේ පේනවනේ අපි මොකද්ද ගෙනාවේ කියලා. අපි හදාගන්න යන්නේ අපි මේ පුහුල් ගෙඩියෙන් කටු පුහුල් මාළුවක්. අපි කපා ගමු මේක. මේ තියෙන්නේ අපේ පුහුල් ගෙඩිය. මේක යාළුවනේ ඇත්තටම කිලෝ 2ක 3ක වගේ ලොකු ගෙඩියක්. පේනවට වැඩිය ඒක ලොකුවට තියෙනවා. මේක අපි සුද්ධ කරගෙන කපාගෙන කොහොමද හදාගන්නේ කියලා බලමු. ඔන්න ඉතින් යාළුවනේ මේ තමයි හොදලා කපලා හොදගත්තු අපේ පුහුල් කෑලි ටික. ඕන කරන අඩුම ගුඩුම ටික අපි දාගන්න ඕනේ. අපි ඉස්සරවම කරපිංචා එකතු කරගන්නවා. ඊට පස්සේ චූටියට කපාගත්තු ලුණු. ඊට පස්සේ අපි දානවා මේකට අමු මිරිස්. ඔන්න අපි මේ දාන්නේ සුදු ලුණුයි ගම්මිරිසුයි තලලා යන්තමට තලලා ඒකත් දාගන්නවා මේකටම. අපි මේකට රස අනුව ලුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ කහ කුඩු ටිකක් දාගන්නවා. අපි මේකට මිරිස් කුඩු පොඩ්ඩක් දාගන්නවා. අපි මිරිසට නෙවෙයි හදාගන්නේ. ඊට පස්සේ අමු තුන පහ වලින් ටිකක් දාගන්නවා. මේ දාන්නේ උළුහාල් කරපිංචා වගේ දේවල් ටිකක් බෙදලා හදාගත්තු දෙයක්. දැන් මේ අපි හදාගත්තු එක දිය කිරෙන් හරි ඇල් වතුරෙන් හරි ලිපේ තියාගන්න ඕනේ තැම්බෙන්න හොඳට. ඔන්න ඉතින් යාළුවනේ දිය කිරිත් එක්ක හොඳට ඉදිලා තියෙන අපේ පුහුල් එකට අපි දැන් එකතු කරගත්තේ හොඳ මිටි කිරි ටිකක්. මේක මිටි කිරිත් එක්කත් හොඳට ඉදෙන්න ඕනේ. තැම්බෙන්න ඕනේ හොඳට. අපි බලමු ඉතින් යාළුවනේ මේක ඉදුණාම කොහොම රසක් තියෙයිද කියලා. ඔන්න ඉතින් අපේ කටු පුහුල් මාළුව හොඳට ඉදිලා තියෙන්නේ. ඉදිලා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් නුවර පැත්තේ හැදිලා තියෙන්නේ. දැන් මේක හොඳට තව ටිකක් හිදෙන්න ඕනේ. හිඳුනහම අපිට මේක බත් එක්ක කන්නත් පුළුවන්, පාන් වගේ දෙයක් එක්ක කාලා බලන්න පුළුවන්. ඉතින් මේ දවස්වල තියෙන දේශගුණෙත් එක්ක මේක සුපිරියටම ගැලපෙනවා. මේවා තමයි වස විස නැති අපේම දේවල්. ඉතින් දැක්කනේ අපි කඩාගෙන අපිම උයාගත්තු අපේ කටුපුහුල් මාළුව. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා මේ වගේ කෑම හදාගෙන රස විඳින්න.